සුබ උදෑසනක් වේවා. අද 2025 ඔක්තෝබර් මාස 10 වෙනිදා ලෝක මානසික සෞඛ්‍ය දිනය. ඇත්තටම මොකද්ද මේ මානසික සෞඛ්‍ය කියලා කියන්නේ? මානසික සෞඛ්‍ය කියනකොට ගොඩක් අයට මතක් වෙන්නේ මානසික රෝග. ඇත්තටම මානසික සෞඛ්‍ය කියලා කියන්නේ මානසික රෝග වලින් වැළකීලා ඉන්න එක විතරක්ම නෙමෙයි. අපේ එදිනෙදා ජීවිතයේ අපි චිත්ත වේගික වශයෙන්, මනෝවිද්‍යාත්මක වශයෙන් සහ සමාජීය වශයෙන් හොඳ යහපැවැත්මකින් ජීවත් වෙන එක තමයි මානසික සෞඛ්‍ය කියලා කියන්නේ. ඇත්තටම මේ මානසික සෞඛ්‍ය වැදගත් වෙන්නේ මොනවටද? අපි හිතන පතන විදිහ, අපි හැසිරෙන විදිහ තීරණය කරන්නේ මෙන්න මේ අපේ මානසික සෞඛ්‍යයත් එක්ක තමයි. අපි හොඳ මානසික සෞඛ්‍යයකින් ඉන්නවා නම් අපේ සිතුවිලි බොහොම හොඳයි. ඒ වගේම ඊට සාපේක්ෂව අපේ හැසිරීමත් යහපත්. අපේ මානසික සෞඛ්‍ය දුර්වල නම් අපි හිතන පතන විදිහ, අපේ ආකල්ප මේවා ඔක්කොම ඍණාත්මක පැත්තට බර වෙනවා සහ අපේ චර්යාවත් ඒ විදිහට ගොඩ නැගෙනවා. අපි එදිනෙදා ජීවිතයේ අපේ පෞද්ගලික කටයුතු, රැකියාවේ කටයුතු, අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගන්න, ඒවා ඵලදායී ලෙස කරගන්න මේ මානසික සෞඛ්‍ය ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීමේදී අපි එදිනෙදා අපිට මුහුණ දෙන්න සිදුවෙන අභියෝගයන් ජය ගැනීමේදී, ගැටලු විසඳා ගැනීමේදී ඒ අපේ තියෙන හැකියාවන් වර්ධනය වෙන්න මානසික සෞඛ්‍ය ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම තමයි නව කුසලතා අත්පත් කර ගැනීම, අලුත් දේවල් ඉගෙන ගැනීම. මේ කියන කාරණාවලදී අපේ මානසික සෞඛ්‍ය ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් ඒ කියන්නේ සමස්තයක් විදිහට ගත්තාම අපේ ජීවිතයේ හැම දෙයකම මේ මානසික සෞඛ්‍ය කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා. අපේ කායික යහපැවැත්ම සඳහාත් අපේ මානසික සෞඛ්‍ය ගොඩාක් වැදගත් වෙනවා. අපි කියන්නේ වෙදකම වගේම හෙදකමත් අවශ්‍යයි කියලා. ඒ කියන්නේ වෛද්‍ය ප්‍රතිකාර වගේම ඒ මානසික සෞඛ්‍ය, මානසිකත්වයේ කෙනෙකුගේ මානසිකත්වයේ ඉහළ නැංවීමත් ඒ යම්කිසි කෙනෙකුගේ රෝගී තත්වයෙන් එයාට ඉක්මනින් සුවපත් වෙන්න හේතුවක් වෙනවා. ඒ වගේම රෝග වලින් වැළකීලා ඉන්න හොඳ ප්‍රතිශක්තිකරණයක් වර්ධනය වෙන්න මේ මානසික සෞඛ්‍ය ඉතාමත්ම වැදගත් වෙන බව පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේම අපිට සමාජයේ ඉතාම වැදගත් පුද්ගලයෙක් විදිහට, වටිනා පුද්ගලයෙක් විදිහට, අනිත් අයට උදව් කරන, අනිත් අයට කරුණාව දක්වන පුද්ගලයෙක් විදිහට ජීවත් වෙන්න අපේ මේ මානසික සෞඛ්‍ය කියන එක ඉතාමත්ම වැදගත් වෙන බව පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ඉතින් අපි කොහොමද අපේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කරගන්නේ? ඇත්තටම අපේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කර ගැනීම සඳහා අපි අපේ පවුලේ අයත් එක්ක වගේම අපි ආශ්‍රය කරන මිතුරු මිත්‍රයන් සමග, අපි සේවා ස්ථානයකට වැඩ කරන අය සමග, සමාජයේ අපි ඇසුරු කරන අයත් සමග හොඳ සබඳතාවයක් ගොඩනගා ගැනීම ඉතාම වැදගත් වෙනවා. මෙතනදී අපි සෝෂල් මීඩියා, සමාජ මාධ්‍ය භාවිතා කිරීම මතම රඳාපවතින්නේ නැතුව අපි ෆිසිකල් රිලේෂන්ෂිප්ස් කියන්නේ අපි අර ෆේස් ටු ෆේස් මුහුණට මුහුණලා අපි සබඳතා පැවැත්වීම, කතා කිරීම සමීපව මෙන්න මේ වගේ දේවල් අපේ මානසික සෞඛ්‍ය වර්ධනය කිරීම සඳහා ඉතාමත්ම වැදගත් වෙනවා. අපේ මිනිසුන්ට තියෙනවා අවශ්‍යතා ස්කින් හංගර් කියලා කියන්නේ. ඒ කියන්නේ ළඟ කායික සමීපතාවයකින් යුක්තව කට්ටියත් එක්ක ගනුදෙනු කිරීම, කතා බහ කිරීම, සබඳතා පැවැත්වීම අපේ මිනිසාගේ අවශ්‍යතාවයක් කියන එක අතීතයේ සිටම පිළිගත්තු මතයක්. ඉතින් ඒ වගේම තමයි කායික වශයෙන් ව්‍යායාම. අපි කායික වශයෙන් ක්‍රියාකාරී වෙලා ඉන්න ඕනේ. අපි අලසකමින්, කම්මැලිකමින්, උදාසීනකමින් හිටියොත් අපේ මානසික සෞඛ්‍ය තව තවත් පිරිහෙනවා. ඒක නිසා අපි කායික වශයෙන් ගොඩක් ක්‍රියාකාරීව කටයුතු කිරීම තුළින් අපේ මානසික සෞඛ්‍ය ඉහළ නංවා ගන්න අපිට පුළුවන්. ඒ වගේම තමයි
අපි නව දේවල් ඉගෙන ගැනීම, නව කුසලතා අත්පත් කර ගැනීම තුලින් අපේ ආත්ම විශ්වාසය ඉහළ නැංවෙනවා. අපිට අපි ගැනම හොඳ වටිනාකමක්, හොඳ තක්සේරුවක් ඇති වෙනවා. මේවා ඒ වගේම අපිට ගොඩක් සතුටක් ඇති වෙනවා. ආත්ම තෘප්තියක් ඇති වෙනවා. මෙන්න මේවා අපේ මානසික සෞඛ්‍ය ඉහළ යන්න හේතුවක් වෙනවා. ඒ වගේම තමයි අපි මිනිසුන් ලෙස මහත්මා ගාන්ධිතුමා කියලා තියෙනවා මිනිසාගේ පරම යුතුයකම මිනිසාට සේවය කිරීමයි කියලා. ඉතින් අපි මිනිසුන් ලෙස අනිත් අයට උදව් කරනවා නම්, අනිත් අයට කරුණාව දක්වනවා නම්, අනිත් අය ගැන සහකම්පනයෙන් යුතුව හිතනවා නම් ඒකත් අපේ මානසික සෞඛ්‍යය ඉහළ යන්න ගොඩක් ලොකු පිටිවහලක් වෙනවා. මොකද අපිට එතකොට අපි ගැනම ආත්ම අභිමානයක් ඇති වෙනවා. අපි හොඳ කෙනෙක්, අපි සමාජයට අවශ්‍ය කෙනෙක්, අපි වටිනා කෙනෙක් කියන කාරණයක් එක්ක අපිට අපි ගැනම තියෙන හැඟීම, අපේ සෙල්ෆ් එස්ටීම් එක ඉහළ යන්න මේක ඊටාත්ම හේතුව හොඳ පිටුවහලක් වෙනවා. ඉතින් ඒ තුලින් අපේ මානසික සෞඛ්‍ය ඉහළ යනවා. අපි අපේ මානසික සෞඛ්‍ය ගැන වගේම අනිත් පුද්ගලයන්ගේ, අපි ආශ්‍රය කරන, අපි සබඳතා පවත්වන අනිත් අයගේ මානසික සෞඛ්‍ය ගැන හිතන්න ඕනේ. අපි හැම වෙලාවෙම අනිත් අයගේ හිත රිදෙන්නේ නැති වෙන්න, අනිත් අය අපහසුතාවයටපත් නොවන ආකාරයට කටයුතු කරන්න මතක තබා ගන්නවා නම්, ඒ ගැන හිතනවා නම් අපිට අපේ මානසික සෞඛ්‍ය වගේම අනිත් අයගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කරන්න අපිට ඒක උදව්වක් වෙනවා. ප්‍රධානම කාරණයක් තමයි අපේ මානසික සෞඛ්‍ය පිරිහෙන්න අපි එක්කෝ ගොඩක් විට අතීතය ගැන හිතා ඉන්නේ. නැත්තම් නොපෙමිණි අනාගතය ගැන අපි සිහින දෙක තමයි ඉන්නේ. එහෙම නැතු අපි අනාගතය ගැන හිතන එක හොඳයි. නමුත් අපි හැම වෙලේම අනාගතය ගැනම හිතා අතීතය ගැන දුක් වෙවි, අනාගතය ගැන බය වෙවි ඉන්නේ නැතුව අපි වර්තමාන මොහොත තුල සිහියෙන් ජීවත් වීම තුලින් අපේ මානසික සෞඛ්‍ය ඉහළ නංවා ගන්න පුළුවන් කියලා වර්තමානයේ පිළිගෙන තියෙන කරුණක්. මයින්ඩ්ෆුල්නස්, මේ සතිමත් භාවය කියන එක කෙනෙකුගේ මානසික සෞඛ්‍ය සඳහා ඊටාම වැදගත් වෙන බව පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ඒ වගේම මනෝ චිකිත්සාවේදී මේක ප්‍රයෝජනෙට ගන්නවා. ඉතින් අද ලෝක මානසික සෞඛ්‍ය දිනයේදී ඔබත් සමග මානසික සෞඛ්‍යයට අදාළ වැදගත් කරුණු කිහිපයක් තමයි මම මේ විදිහට බෙදාගත්තේ. ඉතින් අපේ මානසික සෞඛ්‍ය කියන එක අපිට විතරක් නෙමෙයි, පෞද්ගලිකව අපිට විතරක් නෙමෙයි, මේක එක එක්කෙනාගේ මානසික සෞඛ්‍ය ඉහළ යාම පොදුවේ මුළු සමාජයේම මානසික සෞඛ්‍ය ඉහළ යාමට හේතු වෙනවා. ඒ වගේම සමාජයේ මිනිසුන්ගේ ඵලදායීතාවය ඉහළ ගිහිල්ලා අපේ සමාජයේ සංවර්ධනයට, අපේ රටේ සංවර්ධනයට ඒක විශාල පිටිවහලක් බවට පත් වෙනවා. ඉතින් අද වැනි දවසක අපි අදිටන් කරගමු අපේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කරන ගමන්ම අනෙකාගේ මානසික සෞඛ්‍ය ගැනත් හිතලා අපි සමාජයේ හොඳ මිනිසුන් ලෙස කටයුතු කරන්න, යහපත් මිනිසුන් ලෙස, වටිනා පුද්ගලයන් ලෙස, සමාජයට අත්‍යවශ්‍ය පුද්ගලයන් ලෙස කටයුතු කරන්න අපි අදිෂ්ඨාන කරගනිමු. සුබ දවසක්.